ඔයා මට උත්තරයක් දෙන්න. ඔයාට බැරි නම් පස්සේ කියන්න. ඕනේ නැහැ. මම ඔයාට දැම්මම උත්තරයක් දෙන්නම්. මගේ උත්තරය තමයි මොකද උනේ? මට අමුත්තක් දැනුණා. වෙන කොහෙද හරි දැකලා තියෙනවා වගේ. මොකක්ද? එදා දැක්ක වගේ දෙයක්ද? නෑ, එහෙම දෙයක් නෙවෙයි. මට ඒක කියාගන්න තේරෙන්නේ නෑ. මටත් හරි අමුත්තක් දැනෙනවා. තප්පරෙත් හරියට කල්පයක් වගේ. ඔයා උත්තරයක් දෙන්නේ නැත්තේ ඇයි? දන්නවද? ඇයි? තප්පර කීපයකට කලින් මම ඔයාට යස් කියන්නයි කියේ. ආදරයක් තියෙනවද කියන්න හරියටම දන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් අම්මට තාත්තට මෙහෙම වෙන්නේ නැහැ. මේ ලෝකෙ මේ තරම් නරක වෙන්න විදියකුත් නැහැ. ඔයා කියපු විදිහට කරන්නයි මම හිටියේ. ඔයාලගේ බොහොම සැහැල්ලුවෙන් හැසිරෙන එක මම ආදරේ කියලා හිතුවා. එහෙම ඔයාලගේ හිටියොත් මට හොඳ ජීවිතයක් ලැබෙයි කියලා හිතුවා. අපේ අම්මා බලාපොරොත්තු වෙන්නේ ඒකමයි. මට එයාගේ හීනෙත් හැබෑ කරන්න තිබුණා. ඒත් මට සමා වෙන්න. ඒක තප්පරේ මගේද වෙනස් වෙලා කියා. මට කැමති වෙන්න බෑ. ඒත් මට හරිම සතුටුයි. ඔයා කැමැත්ත දෙන්න හිටපු එක ගැන. මට ඒ ගැන හරිම සතුටුයි. ඉස්සර මම ඔයාගේ දෙයක් අහපුවාම ඔයා මාව එළවනවා. ඔයා මං ගැනත් හිතනවා. ඒක එහෙම දෙයක් නෙමෙයි. ඒයි කමක් නෑ. ඔයා යස් කියන්න නේද හිටියේ? මම බලාගෙන ඉන්නවා. කවදා හරි ඔයා ඇත්තටම යස් කියනකම්. පළවෙනි වතාවට කෙනෙක්ව බේරගන්නවා කියලා හිතුවා. මට ඒක කරන්න බැරුව ගියා. මට යව නැති වුණා. ඒක තමයි මම මේ ලෝකෙත් දැකපු පළවෙනි මරණය.
මිනිස්සු මැරෙන බයයි කියලා දන්නවද? හැමදේම අමතක වෙන නිසා. තමන් මෙච්චර කාලයක් ජීවත් වුණු ලෝකෙන් පිට වෙන්න උනහම ලෝකේ විතරක් තියලා තමන් විතරක් අමතක වෙලා යනවා. මට එහෙම බයක් දැනෙන්නේ නැහැ. මේ ලෝකෙ හිටියත් වෙන ලෝකයකට ගියත් කවුරුත් මාව මතක් නොකලත් කමක් නැහැ. හැබැයි දැන් මොකද දන්නේ මට පොඩි බයක් වගේ දැනෙනවා. මාව මතක තියාගෙන ඉන්න කෙනෙක් දැන් ඉන්නවා. මේක වෙන්නේ මගේ අවසාන කාලේ. මගේම ලෝකෙට යන්න දැන් කාලය ඇවිල්ලා. අවසාන මොහොතේ එයා දැන් මගේ ළඟම ඉඳලා මට යන්න වෙලා. හවුකියු මොකද මේ කරන්නේ? කොහමද සෙමි? මට ගොඩක් ආදරය කරන යාළුවා. ඇයි මේ? වාඩි වෙන්න. මොකද ප්‍රශ්නේ? ජොන්සන්ගේ බලාපොරොත්තු වෙන කෙනා මම නෙවෙයි. මං කිසි වැඩකට නැතුව නිකන් සල්ලි විසික් කළා. එයා අසරණ වෙලා හිටියේ. මන් ළඟට එයි කියලා මං හිතුවේ. එයා බෑ කිව්වද? ඒකනේ. අතෑරලා දාන්න. මොකටද ඔයා තවත් එයාගෙන ඔච්චර වද වෙන්නේ? ඔයාට පුළුවන්ද එහෙම කරන්න? හදවතට පුළුවන්ද? මට ඒක කරන්න බෑ. මොනවා කරන්නද? ජොන්සන් යයි මෙච්චර මෝඩ. කොහෙවත් නැති මිනිස්සෙක් කෙනකම් බලන් ඉන්නවා. එදා අනතුරු වෙලාවේ බේරගත්තු ඒ භූත මිනිස්සයා ගැන විතරයි හිතන්නේ. මගේ මනුස්සයව දැක්කා. මට හිතා ගන්නවත් බැරි වුණා. හැබැයි මං එයාව හොඳට දැක්කා. ඔයා වගේම මම දුක් වෙනවා. හදවත මගේ ආදරේ ඔයා දන්නවා නම් අනන්තින් පියමා එවිතින් තරු කුමරා. තාම ගෙදර ඇවිල්ලා නැහැ වගේ. සමහර විට හව්කවුන් හම්බ වෙන්න යන්න ඇති. මොනවා කරන්නද? මේක මෙතනින් තියලා යමු. ඔයාගේ අක්කා මේ ගෙදරට ආවට පස්සේ නිකමටවත් ගිහින් බැලුවද කොහොමද කියලා? අඩුම තරමේ ගේව. කොහොමද යන්නේ? ෆෝන් එකවත් ගන්න නැහනේ. ඕකත් වැඩක්ද? බලන් ඉන්නවාකෝ. මේ වැඩේ හරිම ලේසි. ෆෝන් එකේ අන්තිම අංක 4. කනගාටුයි රහස් සංඛ්‍යාව වැරදි. වැරදි? මොකක්ද එහෙනම්?